කාලේ ඉඳන් දරුවෝ හදපු අම්මලා තාත්තලා අවුරුදු 15 16 වෙනකොට මෙසොලෝකේ නැති පෙති කොට මේ ළමයි බොනවා. ඕක පුතේ නවත්තන්න. මං විකුණන උදවියටත් කියන්නේ නිරෝගී සම්පන්න ජව සම්පන්න බල සම්පන්න අම්මා තාත්තා හරි අමාරුවෙන් හදාගත්ත දරුවෝ නාගත ලෝකයට සුරක්ෂිත කරලා දායාද කිරීමේ වගකීම වැඩිහිටි පරම්පරාව බාර ගන්න. මන්නම් කියන්නේ මේ නගරේ දුම්කල පළුවක්වත් ඔය කොල්ලෙකුට විකුණන්න එපා කියලා. මේ ඈත ඉඳන් පන්තියන ළමයි ගන්න දෙයක් නැහැනේ කොල්ලෝ. මේ කුඩු ටික ගහන්නේ අයිස් ටික ගහන්නේ කවුද? වෙන්න දෙන යකඩ කැලේ කහු කර කර තැන් තැන්වල විඳින දුක් විඳලා සල්ලි හොයන අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ පිටේ ටික කඩන කූඩල්ලෝ කඩන වැස්ස යව්වේ පින් සීතලේ දරුවෝ ගැන දාට බලාපොරොත්තු තියාගෙන පොඩි කාලේ ඉඳන් වඩාගෙන කරේ තියාගෙන බඩ ගහලා කඳුවල ගිහිල්ලා උස්මහත් කරපුවාම නාපහු අම්මා කුණුහරුපෙන් බැනුම් අහනවා නම් ඒ දරුවා ආපහු තාත්තට බයිනවා නම් අම්මෙකුට තාත්තෙකුට ඒහා සමාන දුකක් වෙන තියනවද? ලෙන් මසින් ජාතක කරපු දරුවෝ වෙනස්කම් කරනවා නම් මෙහෙම රටක් මෙහෙම සමාජයක් එක්ක නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුන්ට සනසීම කියන එක තියෙන්න ඕනේ. ඒ නිසා එකටම වචනේ නිහතමානීකමක් තියාගන්න නේ බුදුරු උගන්වන්නේ. ගාරවෝච නිවාතෝච අනෙකට ගරු කරන්න අනෙකට නිහතමානීකම විදිය දක්වන්න වනුසෙක් වෙන්න. අන්නන් කියන්නේ පින්නතුනේ ඔය පල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා. සත් මදුරුවෙක්වත් මරන්න එපා. පංච සීලය රකින්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මුෂාත්ම භාවය. මේකෙන් හොඳට පන්සිල් ටික රකින්න. විචාරාවට පත් වෙන මිනිස්සු අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු බුදුහාමුදුරු අරිය පරේෂණ සූත්‍ර දේශනාව තුල උන්වහන්සේ ඇදලි කරනවා. ඔය දැන් කල්පනා කරන්න මේ බණ අහන්න ආපු පින්නතුන් අද ඔහොම ආවට අර දන්නව නේද පින්නතුනි ජීවිතේ දවසක් තියෙනවා දැන් ඔය පැය ගානක් හිටගෙන ඉඳලා මඩේ ඉඳලා දැන් යනකොට හිතුනොත් ගෙදර ගිහපු ගමන් කාට ටිකක් බොන්න පුළුවන්. දැන් හිතුනොත් එහෙම තිබයි කියලා වතුර එකක් බොනවා. බනිස් ගෙඩියක් හරි කන්න පුළුවන්. බෝරුවට ඔය ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. කොච්චර තිබ්බත් වතුර ටිකක්වත් බොන්න බැරි. එන්නත් එහෙම. දාමුද්‍රෝ ගන්නන්නේ අර හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. පින්නතුනේ අපේ බැල්මෙන් පවා මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගන්න පුළුවන්. මේ වාර දරුවොත් එක්කම මේ විදිහට හැසිරෙන්න.